මොකද මේ පාර රැකගෙන කවුරු හරි එනකන්ද? නතාෂි තෝල් දෙක හිට මෙහෙට කරක අහද්දි ගයාන් නතාෂි ළඟට පැන්න අඩියට දෙකට. සුරංගනාවියක් එනකම් මග බලාගෙන හිටියේ මැනිකේ. සොරි එහෙනම් යන්න. නතාෂි පොත් මිටියත් පපුවට තුරුල් කරගෙන තම්පාට මල්ලි හිරුණු කුඩේ ඉහළගෙන වෙල්ලිපනෙල්ල දිගේ යනකොට දණිහෙන් පොඩ්ඩක් උඩට වෙන්න තිබ්බ සුදු ගවුම හුළඟට උඩ යනවා. ඒ දිහා බලාගෙන හිටපු ගයාන් කඩිමුඩියේ කෙල්ලගේ පස්සෙන් පන්නගෙන ගියා. නියර දිගේ ඇවිදගෙන යන නතාෂිගේ දිග කොණ්ඩ කරලින් ගයාන් ඇදුපු පාරට නතාෂි බය වෙලා එක පාරම හැරෙන්න යනකොට ගොයන් කපලා ඉවර වුණ ලියද්දට වැටුනේ ගයාන්වත් ඇදගෙනමයි. සනීපයි. ඇස් දිහා බලාගෙන හිටපු ගයාන් කියද්දි නතාෂි ගයාන්ව එහාට තල්ලු කළත් ගයාන් ගානක්වත් නැතුව නතාෂිගේ ඇඟ උඩ පෙරලිලාම ඉන්නවා. එහාට වෙනවා ඔයි. දණිහෙන් උඩ තිබ්බ සුදු ගවුම තවත් උඩට ගිහින් නිසා ගයාන් දකුණු අත අරගෙන නතාෂිගේ නිරාවරණය වෙලා තිබ්බ සුදු කකුල අත ගෑවෙ හිමීට. නතාෂිත් ඇස් දෙක පියාගෙන ඒ මිහිර වින්දා. ගයාන්ගේ වෙවුලන දෙතොල් නතාෂිගේ රෝස පාට දෙතොල් උණු ආදවකින් තෙත්තුණා. යසයි මුන් දෙන්න ලියදි ගානේ ගැරඩි වගේ වෙල්ලි ඉන්න අපූරුව. ගයාන්ගේ මාමයි කටහඬින් දෙන්නම් පියවි ලෝකෙට ආවා. මාමේ මේ මම වැරදීමක් මට අයියෝ මම මොනා කියනවද මන්දා. නතාෂි බිම් වැහලා තිබුණු පොත් ටිකත් ඇහිඳගෙන පස්සන බලා දිව්වා. යමන් ගෙදර. ගයාන් ඔළුව කසකස මාමා පස්සෙන් වැහලා ගෙදර ගියා. එදා දවසම ගයාන් මාමට මූණ දුන්නේ. අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති වුණු දවසේ ඉඳන් මාමා ගයාන්ට අම්මගේ තාත්තගේ අඩුව දැනෙන්න නොදී හදා වඩා ගත්තා. ඒ විතරක් නෙමෙයි සමීරගේ තරුණ කාලේ නිකම්ම ගෙවිලා ගියේ ගයාන් වෙනුවෙන්. ගයාන් නිසා සමීරට ආදරේ කසාදි කියන දේවල් මගේ ඇරුණා. අර කෙල්ලේ ගෙවල් වලට කතා කරලා උඹලා පිළිවෙලක් වුණා නම් තමයි හොඳ. අනේ මාමේ එයා තාම ඉස්කෝලේ යනවනේ. ඉස්කෝලේ යන එක නම් ඇත්ත තමයි. එහෙමයි කියලා උඹලා ඉගෙන ගන්න එකක් ඈ. කැලෑ ගානේ පඳුරු ගානේ බදාගෙන ඉන්නවා මිසක්. අපෝ ඔයා හිතන්නේ අපි හැමදාම කැලෑ ගානේ රින්ගනවා කියලාද මාමේ? මොකක් හරි දෙයක් වෙන්න කලින් මම මේ කියන්නේ. ඉස්කෝලේ ගියා කියලා ඉර හඳ අල්ලන්න නෙමෙයිනේ බං. ඕන්න මං උන්ගේ දිහාට ගිහින් කතා කරන්න. මාමගේ කැමැත්තක් ඉතින්. බත් එපා කිව්වට එහෙන ආසයිනේ කසාදයක් කරගන්න. මොනවා අහනවද මන්ද මාමත්? ගයාන් ලැජ්ජාවෙන් නැගිටලා ගෙවල් ඉස්සරහා තියෙන කුඹුරු යාය පැත්තට ගියා. මං ගිහින් එන්න. කොහෙද? අර කෙල්ලේ ගෙදර පැත්තේ. මේ හදිස්සියේ? ඔව්. හිතුණ දේ හිතුණ වෙලාවට කරන්න ඕනේ. වරෙන් උඹත් යනවනා. ගයානුත් මාමත් එක්ක බයික් එකට කොට වෙලා නතාෂියේ ගෙවල් පැත්තට ගියා. හවසට මිදුල් අතු ගන්න හොඳ නෑ කිව්වට මොකද? නතාෂි මිදුල් අතු ගගා හිටියේ ගයානුයි මාමයි යනකොට. ගයානුයි මාමයි දැකලා නතාෂි ගෙට දුවගෙන ගියේ. දවල් මාමා දැකපු දේවල් ගෙදරට කියන්නවත් ආවද කියලා බය වෙලා. කෝ අම්මලා? අම්මා ගියා හරක් ටිකට ගහලා එන්න. ඇයි මාමලා මෙහෙ ආවේ? ඒක මං උඹලගේ අම්මා ආවම උන් දැක්කම කතා කරගන්නා. නතාෂිට හිටියෙත් අම්මයි ලොකු අක්කලා දෙන්නෙකුයි විතරයි. එක අක්කා කෙනෙක් නම් බැඳලා කොළඹ ජීවත් වුණත් අනිත් අක්කා නම් වයස පැනලත් ගෙදරම තමයි හිටියේ. සමීර මහත්තයා මොකද මේ පැත්තේ? ආර්යවතී අක්කේ වරෙන්කෝ මම මේ කාරණාවක් ගැන කතා කරගන්න ආවේ. ඒ මොකද්ද ඒ? නතාෂි හදාගෙන ආපු තේ එක දෙන ගම ගයාන් දිහා බැලුවේ ඇස් යටින්. අපේ කොල්ලයි උඹලගේ කෙල්ලයි අතරේ පළහිලව්වක් තියෙනවා. මං කැමතියි මේවා ඉක්මනින් පිළිවෙලක් වෙනවා නා. හත්තේයනේ. කලබල වෙන්න දෙයක් වෙලා නෑ. මමත් අද දැනගත්ත ගමන් තමයි මේ ආවේ ඔන්න. මොකද මුන් ඉස්කෝලේ ගියා කියලා රට අල්ලන්නේ. අනේ මන් දව්වා. මගේ මේ හැම දේපලම මේ කොල්ලට තමයි.
උඹලා දන්නවනේ මට කාත් කවුරුත් නෑ කියලා. ඒ ගෙදරත් ගෑනු පුළටකින් එළිය වෙනවා නම් මාත් ආසයි බං. ළමයි දෙන්නයි කැමැත්ත තමයි ඉතින්. මුන් දෙන්නගේ අකමැත්තක් නෑ. කොයි වෙලාවේද ඕක කරගන්නේ කියලා මුන් දෙන්න බලාගෙන ඉන්නේ. සමීර කියද්දි ගයාන් සමීරගේ කකුල පෑගුවා. උඹ කැමතිද ඉක්මනට කසාද බඳින්න? මගේ අකමැත්තක් නෑ. එතකොට ඔය ළමයා මමත් අකමැත්තක් නෑ. දැක්කනේ ආර්යවතී අක්කේ මුන් කැමති. ඔන්න ඉක්මනින් නැකතක් බලලා මේවා ඉවරයක් කරලා දාමු. සමීර ගයාන්ගේ නතාෂිගේ කසාද ඉක්මනින් කරන්න තීරණය කරගෙන එදා නතාෂිගේ ගෙදරින් එළියට බැහැලා ගියා. රෙදි මහා ගොඩක් ඕනේ නෑ බං. මුන් දෙන්නටම අලුත් ඇඳුම් ටිකක් අරන් දෙන්න ඕනේ මම. සමීරගේ කතාවෙන් නතාෂි දාගත්ත ඇඳුම් වලිනුත් අඩු කරලා බෑග් එක හදාගත්තා. ගෙදරින් පිට වෙලා යන වෙලාවේ නතාෂි අම්මයි කකුල් දෙක අලලා වැඳලා එළියට බැස්සා. අම්මගේ ඇස්වල නම් කඳුළු. අක්කලා දෙන්නත් නංගි ගෙදරින් පිට වෙලා යන දිහා බලාගෙන ඉන්නවා. දැන් හරිනේ ඕන්න. උඹලට දෙන්නට තියෙන්නේ මේ දේවල් ඉස්සරහට බලා කියාගෙන ළමෙක් දෙන්නෙක් හදාගෙන ඉන්නයි. මං ටවුන් එක පැත්තට ගිහින් එන්න. දවල්ට උයන්න දඟලන්න ඕනේ නෑ. මං කෑම අරන් එන්න. මාමා ගිය හැටියෙම ගයාන් නතාෂිව කාමරයට කොටු කරගත්තා. මාමයි. එයා දැම්මෙන් නෑ. ඔය අනේ අතාරිනවා කොමෝඩයෝ. ගයාන් නතාෂි වැඳට පෙරලගත්තා. අතරක් නැතුව සිප ගැනීම මස්සින් නැගෙන නතාෂී කෙඳිරිලි හඬ මුල ගේ පුරාම රැව් පෙරරැව් දුන්නා. ඇයි මීට කලින් ඔයාට එක ප්‍රශ්නයක්ද? ගයාන් බලාපොරොත්තු වුණ දේ නතාෂිගෙන් තිබුණේ නෑ. නතාෂි 9 වසරේදී සිද්ධ වුණු සිදුවීමකින් නතාෂිගේ කන්‍යා පටලේ නැති වෙලයි තිබුණේ. කොහොමද ඒක වුනේ? මං 9 වසරේ හිටියේ එතකොට. ගෙදර කවුරුත් හිටියේ නෑ ගයාන්. අපේ ලොකු අක්කා බැඳලා ඉන්න අයියා දවසක් මාව කොටු කරගත්තා. මං කාට හරි කිව්වොත් යනවා කියලා මාව බය කළා. නතාෂි අඬ කියද්දි ගයාන් නතාෂිව පපුවට තුරුළු කරගත්තා. ඒ ගැන හිතන්න එපා. ගයාන්ගේ හිතේ කුහුලක් තිබුණත් ගයාන් ඒ ගැන කෙල්ලට දැනෙන්න දුන්නේ නෑ. කොල්ලෙක් කෙල්ලෙක්ගේ මදු සමයේදී බලාපොරොත්තු වෙන්නේ ඒ කෙල්ලගේ පිරිසිදුකම. මොන කොල්ලත් කැමති තමන්ගේ කෙල්ල කන්‍යා භාවයේ හිමි පිරිසිදු කෙල්ලෙක් කියලා දැනෙන හැඟීමට. ඒත් ගයාන් නතාෂිට තියෙන ආදරේ නිසාම ඒ ගැන අමතක කරලා දැම්මා. ළමයිනේ මං කෑම අරන් ආවා. වරිල්ලා කන්න. නතාෂි වොෂ් එකක් දාගෙන ඇඳුම් මාරු කරගෙන කෑම මේසෙට ආවා. නතාෂිට මේ හැම දෙයක්ම අලුත්. වැවේ නාපු නතාෂිට නාන්න ලස්සන බාත්රූම් එක හැමදේම කරපු කාමර කෑලි දෙක වෙනුවට ලොකු ගෙයක්. නතාෂි මේ දේවල් වලට ගොඩාක් ආස වුණා. ඇති වෙන්න කෑම තියෙනවා. ඔන්න කාපල්ලා. සමීරගේ පුරා සුවඳ හමන රයිස් කෙනක් තිබුණා. නතාෂි බඩ පිරුණත් පොඩ්ඩක් වැඩියෙන් දාගෙන කෑවේ අහසාවටමයි. වටින් පිටින් කළුවර වෙනකොට නතාෂි බුදු පහන තියලා ගෙටම තුන් ඇල්ලුවා. ගේම එළියයි දැන්නා. සමීර කිව්වේ ඇත්තක්. ගෑනු හෙවණැල්ලක්වත් නැතුව තිබුණු ගෙදරට නතාෂි අමුතු එළියක් වුණා. අද නම් පොඩ්ඩක් බොන්න ඕනේ. මට නම් එපා මාමේ. හා බොරුව නැතුව වරෙන්. ඔබ දැන් අර පොඩි එකා නෙමෙයි කසාද බැඳපු මිනිහෙක්. සමීරගේ වදින් පුරින් ගයාන්ට බේරෙන්න බැරි වුණා. සමීර සින්දු කියනවා. නතාෂි නටනවා. ගයාන් හොඳටම වෙරි වෙලා පුටු ඇල වෙලා නිින්ද ගිහින්. කොල්ලට නිින්ද ගිහින් වගේ බඩු වැඩි වෙලා කෙල්ලේ. ඒක තමයි මාමේ. කාමරේට එක්ක ගියා නම් හරි වගේ. නතාෂි සමීරත් එක්ක එකතු වෙලා ගයාන්ව ගෙට අරන් ගියා. ඒ අතරේ නතාෂිගේ නිරාවරණය වුණ පපුව දිහා සමීර සැරින් සැරේ බැලුවේ කෑදරකමට. වරෙන් බං ඌ නිදියපුවාවෑ. සමීර නතාෂිගේ අතින් ඇදගෙන ආයෙ මිදුලට ගියා. ඔබ බීලා නැද්ද? නෑ. ආස නැද්ද? ආසයි. ඒත් අරයා බනේ කියලා බයයි. ඌ මොකෙද්ද? මේක මගේ ගෙදර. ඔබ බීපන්. මාමා දීපු අරක්කු වීදුරු නතාෂික හුස්මට බිව්වා. ටිකෙන් ටික නතාෂිටත් වෙරි වුණා. ඒක නම් මරු ඈ. නතාෂි සමීරගේ පපුවට බර වුණේ
වැටෙන්න ගිහින් සමීර නතාෂිව වත්තම් කරගෙන කාමරේට එක්ක යනකොටම කරන්ට් එකක් ගියා. අයියෝ! හඳ එළියට බැබලෙන නතාෂාගේ ඇස් සමීර දිහා බලාගෙන ඉන්නවා. අත්පඩි ගවුමෙන් නිරාවරණය වුණ පිට දිගේ සමීරගේ ගොරෝසු අත් දෙක අරන් යනකොට නතාෂිගේ තියෙන් ඇඹරුණා. මොකද? උඹට කිතිද? අනේ කරන්ට් එක එතකොටම ආපු නිසා දෙන්න දෙපැත්තට වුණා. නතාෂි කාමරේට ගියා. යන්තම් හැංගින් ඇවිස්සලා හිටපු නතාෂි ගයාන්න බලෙන්ම හැරවලා සිපගත්තා. දෙන්නයි කෙඳිරිලි හඬින් සමීර ගොඩාක් දේවල් හිතාගත්තා. සමීර හිතේ අවුලෙන් ලයිට් ඕෆ් කරලා නින්දට වැටුණා. දවසින් දවස සමීරගේ අමුතු බැල්ම, අමුතු හැසිරීම නතාෂි නෝට් කරගත්තා. මාමේ, යාළුවෙක්ගේ මලකයක් වෙලා මං ගිහින් එන්න. නතාෂිය බලා ගන්න. මං එන්න රෑවේ. ගයාන් ගිය සැනින් සමීර නතාෂිය හොයාගෙන කුස්සියට ගියා. නතාෂිගේ පිටිපස්සෙන් ගිහින් සමීර නතාෂිය බදාගෙන බෙල්ල මුල හිමීට සිපගත්තා. මාමේ, මොකද මේ? සමීර මොනවත් නොකිය පිස්සුවෙන් වගේ නතාෂිව සිපගත්තත් නතාෂි මොනවත් කිව්වේ නෑ. ඔහේ හිටියා. දොරවල් වහලද? නතාෂි කිව්වයි. සමීර ගිහින් දොරවල් ලොක් කරලා ඇවිත් නතාෂි උස්සන් කාමරේට ගියා. නතාෂිත් මත් වෙලා වගේ සමීරගේ බෙල්ල එලිලා හිටියා. කෙල්ලේ මට උඹව ඕනේ. ගයාන්ට වඩා සමීරගේ පහසින් නතාෂි හිටියේ මත් වෙලා. ගයාන් මලක් වගේ සිපගත්ත තැන් සමීර සිපගත්තේ පොඩි කලේ රළු විදියට. නතාෂි ඒකට ආස වුණා. උඹ කැමතිද? අරයට ඔහොම උවමනාවක් නෑ. උඹට මං ඉන්නවා කෙල්ලේ. සමීර හැංගීම් දෝරි ගලාගෙන යන්න ඕන්න මෙන්න මොහොතකට කලින් ආරූඪ වුණ යකදුරෙක් වගේ ක්‍රීඩාවේ නිරත වුණා. හම්මෝ මාමට තියෙන විසයක්. එහෙම තමයි බා. ගෑණියෙක් නැතුව ඉඳලා අහු වුණාම අරයා දැනගත්තොත් ඉවරයි. බය වෙන්න එපා. ඌ කොහොම දැනගන්නද? මට බයයි. උඹට ඕන හැම දේම මන් දෙන්නම්. උඹ මට ඕන වෙලාවට මාත් එක්ක මේ වගේ හිටපන්. උඹට පිං. නතාෂිට සමීර පව් කියලා හිතුණා. නතාෂි නැගිට්ටේ අමාරුවෙන් වගේ. ගයාන්ට වඩා සමීරගෙන් නතාෂි සතුටු වුණා ගොඩක්. එදා ඉඳන් සමීරට ඕන හැම වෙලාවෙම නතාෂි සමීර වෙනුවෙන් හිටියා. මොකද මේ? මට කලන්ත ගතියක් වගේ ගයාන්. ඒ මොකද? දවස් පහ වෙලා නේද? එහෙනම් හරිත් දන්නේ. නතාෂි අම්මා කෙනෙක් වෙන්න යනවා. ඒ දරුවගේ තාත්තා ගයාන්ද සමීරද කියලා නතාෂිට හිතා ගන්න බැරි වුණා. හිටි හැටි සමීරට පපුවේ අමාරුවක් හැදිලා අමාරු වෙලා හොස්පිටල් අරන් ගියා. ඒත් වැඩක් උනේ නෑ. සමීර මේ ලෝකෙන් යන්න ගිහින් තිබුණේ 1000ක් රහස් පොළවට සමතලා කරලා. මාමා පව් නතාෂි මැරෙන්න කලින් සේරම අපි දෙන්නගේ නමට ලියලා. මටත් දුකයි මාමට වෙච්ච දේ ගැන. සමීර යන්න ගියත් සමීරගේ ලේ වලින් හැදුණු දරුවෙක් නතාෂි ළඟ හුස්ම ගන්නවා. ජීවිත කාලෙම එළිනෝනේ රහසක් එක්ක නතාෂි ජීවත් වුණේ පිච්චි. මොකද හැම වෙලාවෙම හූල්ලන්නේ? මොකුත් නෑ. ඔයාට තාම දුකයි නේද මාමා ගැන? එයා ඔයාට සැලකුවේ තාත්තෙක් වගේ. ගයාන් දන්නවා නම් මොනවා වෙයිද? නතාෂි දිග හුස්මක් කෙරලා ගයාන්ගේ පපුවට තුරල් වුණා.